ඉතින් යාළුවනේ කුම්මිනියාවේ වසන්ත කාලය ඉන්න කිට්ටුව සුන්දර සන්ධ්‍යාවක පොඩක් එළියට ගිහිල්ලා ඇවිල්ලා පොඩක් මහන්සි ඩාඩියට වාරක් ගන්න පොඩි ඉතින් පොඩි වීඩියෝ එකක් කරන්න හිතන අපි මැෂින් එකෙන් ගත්තා මාර රසයි එක මේ තියෙන මැෂින් එක මේ මැෂින් එකට කාඩ් එකෙන් ගෙවන්න පුළුවන් ලෙයි 1.50යි මේ තියෙන ඕනම වර්ගයේ කොෆි එකක් සල්ලි දැම්මහම සීනි ගාන කිව්වට පස්සේ අපිට මෙතනින් මේ මෙන්න මේ කොෆි එක අපිට හම්බ වෙනවා චොකලට් කොෆි එකක් රසයි මේ අනිත් පැත්තේ වම් පැත්තේ තියෙන ඒවා නම් ටිකක් බොන්න අමාරු එක තද කොෆි අනිත් පැත්තේ දකුණු පැත්තේ තියෙන ඒවා නම් ටිකක් චොකලට් තියෙන්නේ රසයි එක බොන්න පුළුවන් හොඳයි ඒ වගේම තාම මැෂින් එකක් තියෙනවා මේකේ තියෙන බනිෂ් ජාති චොකලට් ලෙයි 2යි 3යි ඊපස්සේ බීම වර්ග ඕන එකක් ගන්න පුළුවන් ලෙයි 6යි ඉතින් කාඩ් එකෙන් ගෙවන්න පුළුවන් නැත්නම් සල්ලි කොළ දාලා මෙතන තියෙන අංක ගැහුවාම මේ හැම එකටම අංකයක් දීලා තිනවා ඒ තියෙන අංකේ මෙන්න මෙතන ගැහුවාම අදාළ අපිට ඉල්ලපු අංකයට අදාළ වර්ගය එතන පල්ලෙහා මේ කැබින් එකට වැටෙනවා ඉතින් අපිට ගන්න පුළුවන් ඉතින් ඊට පස්සේ මම චොකලට් කෑල්ලකුත් කාලා කොෆි එකකුත් බොනවා ඉතින් අපේ සිලුත් මහත්තයෙකුත් ඉන්නවා මෙතන මේ වෙලාවේ මාත් එක්ක වාඩි වෙලා බොහොම සුන්දරයි සන්ධ්‍යාව හොඳ තද ඉරු එළිය තියෙන දැන් හවස 4:05ට කිට්ටුයි වගේ දැන් නම් ඉතින් කාලේ හොඳයි අපු කාලේට වැඩිය අපු කාලේ නම් පුදුම දුකක් තමයි ඊතලත් එක්ක ගොඩක් අය අපේ ලෙඩ වුණා සම හැදුනා පිරිසාව වුණා ඒ පරිසං වල හිටිය කාමරේට වල පුළුවන් තරම් ඉතින් දැන් නම් හොඳයි කිසි ගැටලුවක් නැහැ මේ සිකුරිටි මාත්‍යත් අපිත් එක්ක ඉන්නවා මාත් එක්ක විතර වාඩි වෙලා කොහොමද ඉතින් සුහදව මේ කට්ටිය අපිත් එක්ක වැඩ කරනවා කිසිම ගැටලුවක් නැහැ හොඳයි ඉතින් අත්‍තරම කම්පැනිත් ගැටලුවක් නැහැ ඉතින් කියන්න තින්නේ එහෙම තමයි ඉතින් කුම්මිනියාව ගැන එදින් අයට හොඳයි ඉතින් ගේමක් ගහන්න වැඩි මහන්සි වෙලා වැඩ කරන්න ඕන වැඩි ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා ඉතින් ඩොලර් 500 නම් ඩොලර් 500ට තමයි හරියන තමයි ඉතින් මේ පඩිය හම්බෙන්නේ ඕටි එකක් තිබුණොත් තමයි අපි කරන්නේ දෙකමාරක් විතර දැනට පඩි ගතයි ඉතින් අපේ ඉල්ල මාස 3යි වෙන්නේ පඩි වැඩි කරනවා මේ කට්ටියට බෝනස් දෙනවා එහෙම තියෙනවා මේ කට්ටියගේ ඉතින් හොඳයි ඇත්තටම කියන්න මට නම් හොඳයි ඉතින් මම බලාපොරොත්තු මහලක පඩිය බලාපොරොත්තු වෙන්නේ ආවේ ලංකාවට ගේම ගහ ගන්න බැරි වෙච්ච හින්දා තමයි රජයේ සේවයටත් නිවාඩු දීලා මෙහෙට ආවේ දැන්වත් ඉතින් ණයතුරුස් තියනවා බේරන්න ඒවත් බේරගෙන ඉතින් කොහොම හරි අවුරුදු 2ක් මේ අවුරුදු 5ක් විතර කාලයක් තමයි බලාපොරොත්තු අවුරුදු 2කට තමයි ආවේ ඊට පස්සේ බලන්න තත්ත්වය කොහොමද කියලා එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බෙන්න එහෙනම් කට්ටියටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා